කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද නම් ඉරිදා දවසක් බබාලා දහම් පාසල් යනවා. තාත්තත් එක්ක තමයි යන්නේ. මට යන්න වෙන්නේ. අද මට පොඩි ගමනක් යන්න තියෙනවා. මම ලෑස්ති වෙනකොට කියන්නත් මං කොහෙද යන්නේ කියලා. මම යන්නේ මට ලයිසන් එක ගන්න ට්‍රයල් පෙන්නන්න ට්‍රේනින් වෙන්න. ඒ කියන්නේ මම බයික් පැද්දට මට බයික් වල ලයිසන් නැහැ. මට පුළුවන් ස්කූටි විතරයි. අනික මට ක්ලච් බයිසිකල් එව්වත් බෑ. දැන් අද මට එන්න කිව්වා ට්‍රේනින් වෙන්න. මොකද 17 වෙනිදා තමයි ට්‍රයල් තියෙන්නේ. දැන් මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ලයිසන් එක ගත්තේ කොහොමද කියනවනම් ළමයි මං ඉස්සරහම ගියේ ලර්නර්ස් එකට ගිහලා මං හස්බන්ඩ් එක ගිහලා කතා කරගත්තා කීයක් යනවද කොහොමද කියලා. මම බයික් වලට 3 wheel වලටයි දෙකටම මේ ලයිසන් ගන්න තමයි හිතාන ඉන්නේ. ඊට පස්සේ මට ලර්නර්ස් එක කිව්වා වීල් වලටයි බයික් වල දෙකටම යනවා 20000ක්. එයාලගේ ගාණ එක එක ලර්නර්ස් වල වෙනස් ඇති. මේ ලර්නර්ස් එකේ නම් මේ 20000ක් කිල්ලුවා. මම ලර්නර්ස් එකේ නම කියන්නේ හරි නෑනේ. මේ 20000ක් කිල්ලුවා. ඒකත් හරි කියලා ඊට පස්සේ රජයේ ගාස්තු ඒ මෙඩිකල් ගාස්තු අතෑරලා තමයි 20000. මෙඩිකල් එකයි කච්චේරියට එක්සෑම් වලට බඳින සල්ලි ඔක්කොම යන්නේ අපේ අතේ වියදමෙන්. ඒවට ඒ අර 20000ට ඇතුළත් වෙන්නේ නැහැ. කොහොම හරි මං ඉතින් එක්සෑම් මෙඩිකල් ගිහිල්ලා මේ කච්චේරිය ඊට පස්සේ එක්සෑම් එකත් ලිව්වා. එක්සෑම් එකත් පාස් වෙලා ඊට පස්සේ මට එල් පර්මිට් එක හම්බුණා. ඊට පස්සේ මං 6 වෙනි මාසේ තමයි ජූනි මාසේ තමයි එක්සෑම් එහෙම ලිව්වේ. ඒ ලියලා ඉතින් මාස දෙකක් හිටියා. දැන් අද මට එන්න කිව්වා ඉස්සලාම ට්‍රයල් පෙන්නන්න ට්‍රේනින් වෙන්න. දවස් 3යි 4යි තියෙන්නේ. මේ මම මේ දැන් යන ගමන් තමයි බස් එකේ තමයි ආවේ. අද බයික් එක නෑ ගෙදර තියන්න එපයි බබලා ගන්න එපයි. ඒ හින්දා මේ බස් එකේ තමයි යන්නේ. ටවුන් එකට ඇවිල්ලා ලර්නර්ස් එකෙන් එයාලා අපිව එක්කගෙන යනවා. දැන් මේ යන්න තමයි මම ලර්නර්ස් එකට තමයි මේ යන්නේ. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන්නේ දැන් දෙතුන් දෙනෙක් විතර ඉන්නේ. මට එහා පැත්තේ ඉන්න මම එයාලා පෙන්නන්නේ හරි නැති නිසා මේ අපේ ලර්නර්ස් එක ඇතුළේ ඉන්න මිස් හරි හොඳයි. දැන් අපි යන්න වෑන් එක ඇවිල්ලා කියලා අපේ පල්ලෙහාට යන්න කිව්වා. එයාලා එක්කගෙන යනවා අපිව ට්‍රයල් කියන්නේ පුරුදු වෙන තැනට. මම ඊට කලින් ක්ලච් බයිසිකල් එහෙම පැදලා නැහැ. මට ස්කූටි තමයි හුරු. එහෙනම් අපි යමුකෝ ට්‍රේනින් වෙන තැනට. විතර ගියා ටවුන් එකේ ඉඳලා මෙතෙන්ට එන්න. එයාලා ට්‍රේනින් කරන තැනට මේක එයාලගේම තැනක්. අපි හිටියා 6 දෙනෙක් විතර ට්‍රේනින් වෙන්න. ඔක්කොම හිටියේ බයිසිකල් මේ බයික් වලට. සලාම අපට මිස් කියලා දුන්නා කොහොමද ස්ටාර්ට් කරන්නේ. ඒක යන්නේ කොහොමද අපි නවත්තන්න ඕනේ කොතනින්ද පටන් ගන්න ඕනේ කොතින්ද අවසන් කරන්නේ කොහොමද. එහෙම ඔක්කොම කියලා දීලා තමයි බයික් එක පුරුදු කරන්නේ. ආ ඉස්සරහ වටයක් ගිහින් පෙන්නනවා. ඊට පස්සේ අපිට එක එක්කෙනාට කියලා දෙනවා මේක මේ විදිහට කරන්න කියලා. අපිට මේ බයික් එක කාටවත් හුරුව තිබ්බේ නැහැ. එක අක්කා කෙනෙක්ට විතරයි හුරුව තිබ්බේ. මේ බයිසිකල් වර්ගේ පැදෙන්න නැතුනේ ක්ලච් බයිසිකල් පැදලා තියෙනවා කිව්වා. දැන් මේ මම අට ගහන්න පුරුදු වෙනවා. මේ මගේ දෙවෙනි දවසේ
මම පළවෙනි දවසේ නම් ළමයි මේ කෙලින්ම තමයි ගිහිල්ලා පුරුදු වුණේ. මොකද මට බයික් හුරු නැති නිසා පෙරළුණත් එක සැරයක් එතන. ඉතින් ලැජ්ජා වෙන්න ඕනේ. අපි හැමෝම එහෙම තමයි. මොකද දන්නේ නැහැ නේ. ඉස්සෙල්ලා මම මේ බයික් පැදලම නැහැ එකයි. මේ දෙවෙනි දවසේ කොහොම හරි පුරුදුලා මේ අට ගන්නත් කොහොම හරි පුරුදුනා. මට වීල් එක පදින්නත් තිබ්බා. මම වීල් එකත් පුරුදුනාට මට වීල් එක අරන් යන්න බෑ ළමයි බැලන්ස් නැහැ. මොකද මම වීල් පැදලම නැහැ. යාඩු මෙතන වීල් එකක් අල්ලලා නැහැ පදින්න කියලා. නිකන් අල්ලලා තියෙනවා පදින්න කියලා අල්ලලා නැහැ. එහෙනම් මට අමාරුයි. එහෙනම් මං වීල් එක පස්සේ ගන්නම්. මං ඒකට මට ලොකු ගාණක් යන්නේ නැහැ. 1500ක් වගේ වැඩි වෙනවා කිව්වා. මේ ඒ වගේ නෙමෙයි ළමයි එතන ට්‍රේනින් එකේ මේ වුණත් මං ඊට වඩා ගාණක් දෙන්න නාපහු ට්‍රයල් පෙන්නන්න. ඒ හින්දා මං ඒක එපාකෝ ඉස්සනම් බයික් එකට අරන් ඉන්නම් කිව්වා. ඒක ඇඟට හොඳයි කියලා මට හිතුණා. දැන් මේ මං දෙවෙනි දවසේ පළවෙනි දවසේ ඒව නම් මම වීඩියෝ කරේ නැහැ. මොකද මම පෙරළුණා හිට. මේ අපි හැමෝම එහෙමයි එක එක්කෙනා එක විදිහට පැද්දේ. මේ දෙවෙනි දවසේ හැමෝම හොඳට පැද්දා හැබැයි ළමයි. දැන් මේ මං අට ගහනවා. එහෙම පැදලා කොහොම හරි අපි ඉතින් අට ගහන්නත් පුදුනා. මේ අපේ තුන්වෙනි දවස. මේ තුන්වෙනි දවසෙත් කොහොම හරි කියන්නේ ට්‍රයල් යන්න පහුවෙනි දැන් 17 ට්‍රයල් තිබ්බේ මේ 16 වෙනි දවස. මිස් කියලා දෙන දැන් හෙටන ට්‍රයල් තියෙන හින්දා හොඳට පුරුදු වෙන්නලා මෙතනින් පටන් ගන්න මෙතනින් අවසන් ගන්න මේ අට ගන්නකොට ළමයි මේ අට ගන්න ලොකුවටලු. මොකද එතකොට අපිට බයික් එක හරව ගන්න එහෙම ලේසිලු. දැන් අපි විතරක් නෙමෙයිනේ මෙතන පදින්නේ. දැන් ට්‍රයල් පෙන්න තැනට ගියාපම ළමයි තුන් දෙනා පදිනවා එක සැරේ. ඒ කියන්නේ අපි අට ගහන අනිත් එක්කන 6ක් යනවා. අනිත් එක්කන පටන් ගන්නවා. එහෙම තමයි අපිට දැන් මේ මන් ට්‍රයල් එකේ වීඩියෝ දාන්නේ නැහැ. මොකද ට්‍රයල් එක කරන තැන වීඩියෝ කරන්න දුන්නේ නැහැ අපට. ඒක ළමෙක් වීඩියෝ කරන්න ගිහලා යාට බැන්නා කියන්නේ එපා ප්‍රශ්නයක් වුණා කියලා. එහෙනම් මම වීඩියෝ කරන්න ගියෙත් නැහැ. හින්දා මේකේ ට්‍රයල් එක දවසේ වීඩියෝ ක්ලිප් නැහැ. මම ඉතින් ගත්තු මේ පොඩි වීඩියෝ අපි බස් එකේ ගිහිල්ලා බැහැලා ගත්තු වීඩියෝ ක්ලිප් එකක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් මට එතන ට්‍රයල් එකේ වීඩියෝ ගන්න බැරි වුණා. ට්‍රයල් එක කරේ කොහොමද කියනවා නම් දැන් 17 අපි ගිහිල්ලා මේ ඉස්සරහම අපේ බයික් එක කියන්නේ එක්සැමින් එන්න කලින් අපි එක්සැමින් කියන්නේ අපි ඉස්සරහම ගියේ කච්චේරියට ගිහිල්ලා අපි ෆින්ගර් ප්‍රින්ට් තියලා තමයි අපේ ෆින්ගර් ප්‍රින්ට් අපේ ලියවිලි බාලා දීලා තමයි අපි ආපහු ග්‍රවුන්ඩ් එකට ආවේ. මේ ඇවිල්ලා ඊට පස්සේ අපිට ඉක්මනට යන් කිව්වා එක්සැමින් එන්න කලින් අපිට ට්‍රයල් එකක් දෙකක් පුරුදු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා මං ඉස්සරහම කියන්නේ අක්කලා අපි ගොඩ කට්ටිය හිටියා ළමයි අපි විතරක් නෙවෙයි තව ලර්නර්ස් වලින් ඇවිල්ලා හිටියා. කොහොම හරි අපි පුරුදු වුණා. ඉස්සරහම ඉස්සරහම බලන්න මොකද බයික් එක හුරු වෙන්නත් එපා පැදලා. ඉතින් මං එකපාරක් පැද්ද ඉතින් මට අවුලක් උනේ නෑ ළමයි. කොහොම හරි මං ට්‍රයල් එකත් අට ගහලා ඉතින් පාස් වුණා. පාස් වෙලා ඊට පස්සේ අපිට ටවුන් එකේ පාරේ යන්නත් දෙනවනේ ළමයි. කොහොම හරි මේ පාරෙත් ගිහිල්ලා ඒ නවත්තන්න ඕන විදිහට නවත්තලා කොහොම හරි ට්‍රයල් එක පාස් වුණා. මේ කොහොම හරි මම බයික් එකේ ලයිසන් පාස් වුණා ළමයි. දැන් මට රීවිල් එක විතරයි ගන්න තියෙන්නේ. ඒකට මට දැනුම් දෙන්නම් කිව්වා. මං කමට සති දෙකකට කලින් දැනුම් දෙන්න. මොකද මට පුරුදු වෙන්නත් එපා. මම වීල් එකක් පැදලම නැහෙනි. එහෙනම් මට දැනුම් දෙන්න කියලා යාලා හා කීවා. දැන් තියෙන ළමයි මට වීල් එක ලයිසන් එක ගන්න තමයි. බයික් එකේ වැඩෝම් ඉවර කරගත්තා. ඔන්න ඔහමයි මම ලයිසන් එක ගත්තේ. මම මේක කියපු ගාස්තු එක ලර්නර්ස් වලට වෙනස් වෙන්න පුළුවන්. රජයේ ගාස්තු නම් එකක් වෙන්න ඕනේ මෙඩිකල් එහෙම. අපි මෙඩිකල් කරන්නත් ළමයි දැන් අපි අපොයින්ට්මන්ට් දාලා තමයි මම ගියේ. මොකද දැන් ගියපු ගමන් මෙඩිකල් එක කරන්නේ අපොයින්ට්මන්ට් එකක් දාලා අපි ඩේට් එකක් වෙන් කරගෙන වෙලාවක් වෙන් කරගෙන තමයි යන්න ඕනේ. ඒ වෙලෙම ඔක්කොම කරලා දෙනවා. ඔන්න ඔහමයි ගියේ. මේ තේන් මම ට්‍රයල් ගියපු තැන මෙතන ලොකු වීඩියෝ ක්ලිප් එකක් නැහැ. මොකද වීඩියෝ කරන්න බෑ කිව්වා. එහෙනම් ළමයි මම ගිහින් එන්න. අදට වීඩියෝ කරායි හැමෝටම බුදු සරණයි.